ඉතින් සුබ උදෑසනක් කියලා මට උදේ හින්දා. ඉතින් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න මම අද පොඩි වීඩියෝ එකක් අරන් එනවා ඔයගොල්ලන්ට. මේක ඇවිල්ලා තියෙන්නේ මට එළියෙන් කතා කරා කෙනෙක් කුරුල්ලෙක් ඒගොල්ලන්ගේ අසනීප වෙලා කියලා ඒගොල්ලන්ගේ ක්‍රොප් එකේ සත්තුන්ගේ හැදෙන ක්‍රොප් එකේ කෑම දිරවන්නේ නැති වෙන ලෙඩක්. ඔච්චර කැව්වත් ඒක දිරවන්නේ නැහැ. පිම්බි පිම්බි ඒකේ ඇතුලේ කුණු වෙවි පල් වෙවි තියෙනවා. ඉතින් ඕක වෙච්ච සතෙක්ගේ කෙනෙක් මට කතා කරා යා එළියෙන් අරගෙන ඒගොල්ලෝ කවන්න කියපු කෑම ಜಾති ඒවා ඉතින් ඒගොල්ලෝ කවපු ඒවා ඒ ප්‍රශ්න ඔක්කොම එක්ක ඒක ආවා. ඉතින් ආවට පස්සේ මම ඒකට මේ මිනිස්සයාට කියපු ට්‍රීට්මන්ට් එක මම මුරුංගා ට්‍රීට්මන්ට් එක තමයි සාමාන්‍යයෙන් ඔය වගේ එකට දෙන්නේ. හොඳ කෑම හේකුත් එක්ක නියුට්‍රිබර්ඩ් හරි KT හරි වගේ හොඳ බර්ඩ් ෆෝමියුලා එකක් එක්ක අපි ඒක දෙනවා. හේතුව මුරුංගා වල තියෙනවා කෑම දිරවීම ඒ වගේම බඩ වේලලා නම් ඒක ලූස් වෙන කන්ඩිෂන් එකක්. ඒකින්ද ඒකත් එක්කම විටමින් මුරුංගා වල. ඉතින් අසනීප කෙනෙක්ට ඔය දෙක තුනම එකපාර වදිනවා මුරුංගා ජූස් වලින්. මම මගේ YouTube එකේ දාලා තියෙනවා ඒක හදන හැටි ඔක්කොම. ඉතින් මේ කරන හැටි සියල්ල ඊළඟට මේ ක්‍රොප් එකක් වොෂ් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාලා තියෙනවා. හැබැයි ඒක කරන්න ඕනේ පුළුවන් ටිකක් ඌමනාවෙන් කරන්න පුළුවන් කෙනෙක් විතර නැත්නම් සතා ඒ වෙලාවේ මැරෙන්නත් පුළුවන්. ඒකින්ද මාරාන්තික ලෙඩක්. ඉතින් මේ මිනිස්සුયો මම ඔයාලට මේකෙන් පස්සේ වීඩියෝ එක දානවා. ඔයගොල්ලෝ බලන්න එයාගේ රෙකෝඩ් කරලා මට දාලා තියෙනවා. එයාට වෙච්ච දෙයි කරපු දෙයි ඒකයි. ඉතින් සාමාන්‍යයෙන් ওই ප්‍රශ්නෙට ගොඩක් අය මුහුණ දෙනවා. ප්‍රධානම දේ තමයි කෑම ගන්න සතා දෙන කෑමෙන් තමයි ඔක වෙන්නේ. සමපෝෂ, ත්‍රිපෝෂ, යහපෝෂ අනම්මනම් කෑම දෙන එකෙන් තමයි ওই ප්‍රශ්නේ වෙන්නේ පැටවුන්ට කවන්න. ඒකින්ද පැටියෙක් හදනවා නම් තමුන් එහෙම ගෙනහලා තියෙනවා නම් මම කියන්නේ පැටවු හදලා ගන්න කියලා මාසෙ විතර එහෙම කෙනෙක් අරගෙන නම් ඒකට කවදාවත් ඒවා කවන්න යන්න එපා. කවනවා නම් හොඳ ප්‍රමිතියක් තියෙන KT හරි නියුට්‍රිබර්ඩ් හරි ට්‍රොපිකන් වගේ හොඳ බ්‍රෑන්ඩඩ් ෆෝමියුලා එකක් කවන්න. right අවශ්‍ය නම් තොරතුරු මගෙන් අහලා දැනගන්න. එතකොට මම මේ වීඩියෝ එක මෙතනින් පස්සේ දානවා. ඒ කස්ටමර් මට කස්ටමර් කෙනෙක් නෙමෙයි මට කතා කරලා එයාගේ සතා හොඳ කරගන්න මගෙන් ගත්ත කුරුල්ලෙක් නෙමෙයි. හොඳ කරගෙන අද එයා හොඳට ඉන්නවා. ඉතින් මට සතුටුයි. එයාගේ උනන්දුව මත තමයි ඒක උනේ. නැතු මම කියන දේ හැමෝම කරන්නේ නැති කරන අයත් ඉන්නව නැති අයත්. ඉතින් එයාගේ උනන්දුව මත එයා සතා හොඳ කරගත්තා මම මොනවා කිව්වත්. ඉතින් ඒකින්ද බලන්න මේ වීඩියෝ එක බලලා ඔලුවට ගන්න. මම මේ මොකද්ද පැටව ගන්න එපා කියන්නේ හැමෝටම කියන එක ඔලුවට ගන්න. එහෙම ගත්තත් ඊළඟට ඇඩ්වයිස් එකක් අරගෙන හරි තැනකින් පැටිය හදාන්න. හරි. එහෙනම් මේ වීඩියෝ එක බලන්න ඕලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. සුබ දවසක් සියලු දෙනාට. මේ දෙන්න ගේනකොට මේ දෙන්නට මාසයක් විතර ඇති. ගෙනාලා දවස් කීපයක් යනකොට මේ ඉන්නේ ලියෝගේ කැම ජීර්ණය වීමේ ගැටලුවක් ආවා. එයාගේ ක්‍රොප් එක පිරීලා එයා ස්පියාගෙන පිහාටු කුඹගෙන අයිනකට වෙලා හිටියේ. ඊට පස්සේ අපි කොකටේල් ශ්‍රී ලංකා YouTube එකේ අයියගේ වීඩියෝ ෆලෝ කළා. එයාගේ ක්‍රොප් එක අස් කරන හැටි තිබුණා. අපි ඒ පිළිවෙලට ඒ දේවල් කරා. ඒක සාර්ථකව අපි කරගත්තා. ඊට පස්සෙත් එයා අපහසුයෙන් හිටියේ. ඊට පස්සේ අපි අයියට කතා කරා. කතා කරලා මෙයාගේ විස්තරය අපි කිව්වා. ඊට පස්සේ අයියා හරි පිළිවෙලට හරි සුවදශීලීව නිහතමානීව අපිට කරන්න ඕන දේවල් එයා අපිට කිව්වා. ඊට පස්සේ අපි ඒ අය කියපු පිළිවෙලට ඒ දේවල් කරා. ඒ අයගේ මුරුංගා ජූස් එක තමයි අයියා මේ වෙලාවේ ලියෝ වෙනුවෙන් කර ප්‍රතිකාරය. ඊට පස්සේ අයියා කියපු විදිහටම දවස් දෙකක් විතර වගේ කරද්දී අපේ ලියෝ සනීප වුණා. එයාටත් දැන් හොඳයි. ඉතින් ඒ අය නිසා තමයි ලියෝ අද මෙහෙම ඉන්නේ. ඒ අයට අපි ගොඩක් මේ වෙලාවේ පින් දෙනවා මෙයා බේරගත්තට. ඉතින් ඒ අයියා හරි නිහතමානීව අපි අහන හැම දෙයකටම පැහැදිලිව පිළිතුරු දුන්නා. අපි කතා කරපු හැම වෙලාවකම හරිම ඉක්මනින් ඒවට පිළිතුරු දුන්නා. ඉතින් මම මේ වෙලාවේ යාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ කරපු උදව්වට. ඒ වගේම ඔයාලත් මෙයාලා හදද්දි මොනවා හරි ගැටලුවක් ආවොත් ඔයාලට එයාට කතා කරලා විස්තර දැනගෙන ඒ දේවල් කරගන්න. එතකොට මෙයාලට කිසි ගැටලුවක් ඇති නොවන විදිහට ඒ දේවල් කියලා දෙවි. මට ඒක තමයි කියන්න අවශ්‍ය වුණේ. බොහොම ස්තුතියි.